මේ දැන් විතර ඇතුළේ කරපිංච කොළ වලට වඩා වෙනස් විදිහක් වාට පේනවාද මේ බලන්නකො මං අද උදේ කරපිංච මිටි අරගෙන කරපිංච කොළ ටික මට ෆ්‍රිජ් එකට දාන්න බැරි වුණ නිසා ඒක මේ එළියේ තියලා තිබිලා හං වෙලා මං ඉතින් අද උදේ කරපිංච කොළ ටික අරගෙන කප්පලා මේ කප් එකකට දාන්න කියලා තමයි ලෑස්ති උනේ. අනේ මෙන්න මේ අත්ත මේ කරපිංච කොළ ටික ගලවනකොට මෙන්න මේ වගේ අමුතු විදියට මට මේ අතට දැනුණා. ඊට පස්සේ මම බලනකොට මෙන්න මේ සතා මම දැක්කා. සතෙක් කියලා මම හිතුවේ නෑ. මම හිතුවේ කොළයක් කියලා අයින් කරන්න යද්දි මම දැක්කා ඔළුව හරිය හෙලවෙනවා. ඉතින් ඊට පස්සේ මම මේ තමයි ෆස්ට් ටයිම් මේ සතාව දැකලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ මම බබාලටත් කතා කරලා අප්පච්චිටත් කතා කරලා හැමෝටම කතා කරලා පෙන්නුවා. ඉතින් අප්පච්චිට තියෙන එක්ස්පීරියන්ස් එකත් එක්ක එයා ලැබ් වල වැඩ කරලා තියෙනවා. ඉතින් එයා අඳුනගත්තා මේ සතා කවුද කියලා. ඉතින් ඇත්තටම මේ වන්දා කියලා සතෙක් ඉන්නවා. ඊට පස්සේ මේ අප්පච්චිට මතක නැතුව මේක වන්දා කියලා කියනවා. පස්සේ එයා මට මතක් කරලා කිව්වා මොකද්ද ලීෆ් දැන් ඔන්න මට මතක නැහැ ලීෆ් මොකක් හරි කියලා තියෙන නමක්. ඉතින් ඔයාලා දන්නවනම් මේ සතාගේ නම අනේ ප්ලීස් කමෙන්ට් බොක්ස් එකට දාන්න දන්නේ නැති කට්ටියට දැනගන්නත් එක්ක. ඉතින් බලන්නකො මේ සම්පූර්ණයෙන්ම මං හිතන්නේ චූටි බිත්තර වලින් තමයි පණු බිත්තරයකින් තමයි හැදෙන්නේ. මේක මට කිව්ව විදිහට නම් මේ දොඩම් කොළවල සහ peer කොළවල විශේෂයෙන් හැදෙනවා. හැබැයි අපේ කරපිංච ගහ තියෙන තැන නම් දොඩම් කොළ peer කොළ නැහැ. ඒක තමයි මගේ ප්‍රශ්නේ. මෙයා මේ තනිකල කරපිංච කොළ සුවඳයි. මට හිතෙන්නේ කරපිංච කොළ වලින් හැදුනද කියලා. අලි peer කොළ ගහක් නම් තියෙනවා. නමුත් අලි peer කොළේ හැඩයක් නම් නෙවෙයි ඒ කොළවල තියෙන්නේ. තාම කකුල් සමහර කකුල් හැදිලා තියෙනවා ඒ කොළෙන්ම. සමහර කකුල් තාම හැදිලා ඉවර නැහැ. අනේ ඇත්තටම මේ හරිම පුදුමයි මේ සතා හැදෙන විදිහ ගැන මේ කරන්නේ තව එයා හැදිලා පිනිස්සම මේ තාම කොළේ එයා මං හිතන්නේ පරිසර අනුවර්තනයත් එක්කම කොළ පාට හැදිලා තියෙන්නේ. ඇත්තටම ඒක පේන්නෙම නෑ. කරපිංච කොළ මිටිය මම ෆ්‍රිජ් එකට දාලා තිබ්බ ටික වෙලාවක්. ඒත් මේ සතට මොකුත් වෙලා තිබුණේ නෑ වාසනාවට. ඉතින් මේ බලන්න මේ කකුල් එහෙම හොලවනවා. මෙතන මේ කොළේ යටිපැත්තේ තමයි මේ බිත්තර තිබිලා තියෙන්නේ. බිත්තර වලින් තමයි හැදිලා තියෙන්නේ. තාමත් අර මේ කොළේ යටිපැත්තේ කෝෂයක් මේ බලන්න කොළ වලින් හැදුණු සතෙක්. හරිම පුදුමයි. කොළ කරපිංච කොළ වලින් පළවෙනි වතාවට තමයි මෙහෙම සතෙක් දැක්කේ මම නම්. වන්දෙක් නෙවෙයිනේ. ඔය වන්ද හැදෙන. අනේ හැදිලා ඉවර නැන්ද? අනේ තව කකුල් තාම කොළ වලින්. ඕ දඟලනවා. මම බැලුවා කරපිංච කොළ ගොඩේ දඟලන්නේ මොකෙන්ද කියලා. කරපිංච සුවඳ. ඔව් ඒ කොළයකින් තමයි හැදිලා. අර අප්පච්චි දකනවා. තව හැදිලා ඉවර නෑ නේ මේ කොළ වලට හැදිලා ඉවරයි ඒක. මේ කොළේ තාම දෙනවනේ. මම ඔය වගේ වන්ද දැකලා නෑ. මේ බලන්න කොළවල තාම හැදෙන්නේ නම තියෙනවා. මොකද මේ ඔය ඕපපාටි කියන උන්ටද නෑනේ. අපේ ඉස්සර ලැබ්බකින් හැදුවා. මේක විතර තියෙන පොඩි විතර. තාම තියෙනවා තාම. විතර හැදුවා. පිටිපස්සේ කාලේ. මේ විතර තියෙන මේ තියෙන විතර. මේ විතර 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 දාන්න. කොළේ යට පැත්තේනේ. මේ කරපිංච කොළේ ඉඳ නෑනේ. කරපිංච කොළේ අතේ මන්න. ඔච්චර ලොකු නෑනේ කරපිංච. හැබැයි කරපිංච අත්තේ තිබුණා. කරපිංච තමයි. කරපිංච peer වල තමයි හැදෙන්නේ. බඩ කයින් දන්නේ ඈ මට නෑ බෑ ඔයනේ ඕනේ කිව්වේ නෑ දුවන ඕනේ නන්නක ඔය ඔහොම ඇවිදින්නේ කකුල ඉන්නවා වගේ අට්ටේ ගන්නක අප්පච්චිට කිය බඩ ඔය දැන් ඕනේ කිව්වේ බඩ හපයි ඈ බවිලි බඩ අම්මේ ගලනවා විශාලයි මේ අත්තන ගාසයි අර මූණෙත් එක්ක ගා ගන්නවා ඔව් කසනවා දන්න ඔගේ අත්ත ගොඩියා අවු මරන්න ලෑස්ති ඒක කොහරි පොඩි රජිනියා මං කොළ ටික අරගෙන ඔහොම මිටි කරානේ
මං කොළොම සූරන ගමන් තමයි අතේ